දොගලගතුලයිනේ Legend of War YouTube channel එකෙන් අරගෙන තවත් එක් වීඩියෝ එකක් එක්ක. අද මේ වීඩියෝ එකෙන් ප්‍රධානවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ අද වන විට ඇති යටි තත්ත්වය කොහොමද යන්න පිළිබඳවයි. ඉතින් අපි ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම අපේ Legend of War YouTube channel එක subscribe කරන්න කියලා. වීඩියෝ එක ඉතල බලාගෙන share කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාගෙන නමතක් කරන්නත් එපා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. රුසියාව යුක්‍රේනයේ අගනුවර වන කියව් වෙත නවරාත්‍රී ගුවන් ප්‍රහාරයක් දියත් කර අතර නගරයේ සමහර කොටස් ගිනි තබා ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කිරීමට බල කරලා තියෙනවා. රුසියානු ඩ්‍රෝන් යාන සහ මිසයිල් කිහිපයක් නගරයේ ඉලක්ක කරගත් බව යුක්‍රේන හමුදා නිලධාරීන් තහවුරු කර අතර හදිසි කණ්ඩායම් නේවාසික දිස්ත්‍රික්කවල ගිනි නිවීමට ඉක්මන් විය තවත් පැමිණෙන ඉලක්ක අහසේ නිරීක්ෂණය කරන පැමිණ තත්ත්වයේ භයානක බවට කියව් හමුදා පරිපාලනයේ පවසලා තියෙනවා. ඒ වගේම මේ වන විට සිදුවන යටිතල පහසුකම් වලට එල්ල කරන ප්‍රහාරයන් සහ විවිධ ප්‍රදේශවලින් ජලය නොමැතිකම, විදුලිය නොමැතිකම සහ උෂ්ණත්වයේ නොමැතිකම නිසා විශාල ප්‍රමාණයක් දුක් විඳින්මින් ඉන්න ඔවුන්ගේ ශීත කාලය මේ වන විට ගතවන හින්දා. ඒ වගේම මේ ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස කියහුයි මහල් නිවාස ගොඩනැගිලි 1000කට වැඩි ප්‍රමාණයක් තවමත් උණුසුමකින් තොරව පවතිනවා. මෙම යටිතල පහසුකම් වලට එල්ල වුණු ප්‍රහාරය නිසා තවද දින 3කට පසුවත් මෙම තත්ත්වය මෙසේම පවතින බව සඳහන් කරලා තියෙනවා අල් ජසීරා පුවත් සේවය. තවද ශීත ඍතුවේ ශීතල උෂ්ණත්වයේ සමග බොහෝ පවුල් දැන් උණුසුම හෝ උණු වතුර නොමැතිව ජීවත් වෙනවා. යුක්‍රේන නිලධාරීන් පවසන්නේ රුසියාව හිතාමතා සිවිල් ජීවිත දරාගත නොහැකි වීමට සහ වසරේ සීතලම මාසවලින් ජයග්‍රහණ පීඩනය යෙදීමට බලශක්ති පද්ධතිය ඉලක්ක කරගත් බවයි. ඒ වගේම යුක්‍රේනයේ අගමැති ජුලියා ස්වෙන්ඩින්කෝ ප්‍රකාශ කළේ රුසියාව මෙම සතියේ පවණක් වශයෙන් 44 වතාවක් බලශක්තිය සහ තීරණාත්මක යටිතල පහසුකම් වලට පහර දී ඇති බවයි. තවද රෝහල් නිවාස සහ ජල පද්ධති ක්‍රියාත්මක වන පහසුකම් වලට පහර නොදී එක දවසක්වත් ගත වී නොමැති බව ඇය අනතුරු වගවලා තියෙනවා. ඇයට අනුව මොස්කව් සටන් බිමේ සටන් කරනවාට වඩා එදිනෙදා ජීවිතයේ අත්තිවාරම් විනාශ කිරීමට යුක්‍රේනයේ දුර්වල කිරීමට උත්සාහ කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ අතර යුක්‍රේනයේ රුසියාව තුළ ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කරලා තියෙනවා. යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයක් වොරොනෙෂ් නගරයට පහර දුන් අතර එය කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකුට තුවාල සිදු කළ බවට ප්‍රාදේශීය රුසියානු බලධාරීන් පවසයි. ප්‍රහාරයේ මහල් නිවාස ගොඩනැගිලි 10කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික නිවස කිහිපයක් ද්විතීයික පාසලින් සහ රජයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ අතර යුද්ධයේ රුසියානු භූමියට ගැඹුරුව වැඩිවීමක් ළඟා වන බව පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම යුක්‍රේන හමුදාව ලයික්ලොට් අයත් කැස්පියන් මුහුදේ ප්‍රධාන රුසියානු තෙල් කැළඹීම් වේදිකාද නිවේදනය කරලා තියෙනවා. මෙම වේදිකා වීනොෆ්ලෝ යූරි කර්චගින් සහ වැලරි ගෙෆර් සුජුවම පහර දුන් බව වාර්තා වෙනවා. නමුත් ප්‍රහාර එල්ල කිරීම අරමුණු කරන්නේ රුසියාවේ බලශක්ති කර්මාන්තයේ දුර්වල කිරීමට වන අතර එහි යුද්ධ ප්‍රයත්නයන්ගේ අරමුදල් සැපයීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කරලා තියෙනවා. තවද භූමියෙන් රුසියාවට කියා සිටියේ යුක්‍රේනයේ සැපුරුසියා කලාපයේ බොලොහිරියා ගම්මානයේ පාලනය තමන් අත්පත් කරගත් බවයි. ඒ සමගම රුසියාව නව අවියක් භාවිතා කිරීම පටන්ගෙන ඇති අතර පොරොන්දු වූ ප්‍රහාරයක ඩ්‍රෝන් යානයක් බව සඳහන් කරලා තියෙනවා. තවද යුක්‍රේන අගමැති යූලියා සුලෙන්කෝ ප්‍රකාශ කළේ රුසියාව මෙම සතියේ පවණක් වශයෙන් 44 වතාවක් බලශක්ති සහ තීරණාත්මක යටිතල පහසුකම් වලට පහර දී ඇති බවයි. රෝහල් නිවාස සහ ජල පද්ධති ක්‍රියාත්මක වන පසුබිම් වලට පහර නොදී එක දවසක ගත වී නොමැති බවත් ඇය අනතුරු වගවලා තියෙනවා.
එයට අනුව මොස්කව් සටන් බිමේ සටන් කරනවට වඩා එදිනෙදා ජීවිතයේ අත්තිවාරම් විනාශ කිරීමෙන් යුක්‍රේනය දුර්වල කිරීමට උත්සාහ දරයි යනුවෙන් සටහනක් ලියලා තියෙනවා. ඒ වගේම මේ අතර යුක්‍රේනයේ රුසියාව තුළ ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කරේය. යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරය වොස්නෙස් නගරයට පහර දුන් අතර එක් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල සිදු කළ බව ප්‍රාදේශීය රුසියානු බලධාරීන් පවසයි. ප්‍රහාරය මහල් නිවාස ගොඩනැගිලි 10කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික නිවාස කිහිපයක් ද්විතීයික පාසල් සහ රජයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ අතර යුද්ධයේ රුසියානු භූමියට ගැඹුරට වැඩියෙන් ළඟා වන බවට පෙන්නුම් කරයි යනුවෙන් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම යුක්‍රේනයේ හමුදාව ලුකොල්ස්ට අයත් කැප්ටන් මුහුදේ ප්‍රධාන රුසියානු තෙල් කැණීම් වේදිකා 3කට සාර්ථක ප්‍රහාර එල්ල කර බවද නිවේදනය කරලා තියෙනවා. මෙම වේදිකා ෆිලිනොක්ස් යූරි කොර්චන්ගින් සහ වැලිඩ් ෆ්‍රේගර් සුජ්‍යම් පහර දුන් බව වාර්තා වෙනවා. එවැනි ප්‍රහාර එල්ල කිරීමේ අරමුණ කරන්නේ රුසියාවේ බලශක්ති කර්මාන්තය දුර්වල කිරීම වන අතර එහි යුද්ධ ප්‍රයත්නයට අරමුදා සැපයීමට තීරණාත්මක කාර්යයක් ඉටු කර යනුවෙන්. භූමියෙන් රුසියාව කියා සිටියේ යුක්‍රේනයේ සැපරුසියා කලාපයේ බොල්ගරියා ගම්මානයේ පාලනය තවමත් අත්පත් කරගත් බවයි. ඒ සමගම රුසියාව නව අවියක් භාවිතා කිරීමට පටන්ගෙන ඇති බවට පෙරේනාන් 5 ප්‍රහාරක ඩෙට්ටානේ ද ඒ වගේම මෙම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝනයකට කිලෝග්‍රෑම් 90ක දැවැන්ත යුද හිසක් රැගෙන කිලෝමීටර් 1000කට ආසන්න දුරක් ගමන් කර හැකි අතර ඒ රුසියාව මෙතෙක් භාවිතා කර ඇති භයානක ඩ්‍රෝන යානාවලින් එකක් බවට පත් කරයි. තවද බටහිර රටවල් දැන් යුක්‍රේනය සඳහා මිලිටරි සහයෝගය වැඩි කරමින් සිටිනවා. යුක්‍රේනය සඳහා දිගුදුර බැලස්ටික් මිසයිල් සංවර්ධනය කිරීම සඳහා එක්සත් රාජධානිය නයිට්ෆෝල් නමින් නව ව්‍යාපෘතියක් නිවේදනය කළා තියෙනවා. මෙම මිසයිල් කිලෝග්‍රෑම් 200ක යුද හිසක් රැගෙන යාමට නිර්මාණය කර ඇති අතර කිලෝමීටර් 500කට වඩා දුරින් පිහිටි ඉලක්කවලට පහර දෙන අතර එමගින් යුක්‍රේනට රුසියානු පාලනයේ භූමියට ගැඹුරු පහර දීමේ හැකියාව ලැබෙනවා. තවද ස්වීඩනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සඳහා කෝණ බිලියන 15ක් එවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් පමණ වැය කරන බවද නිවේදනය කරලා තියෙනවා. ඉලක්ක වන්නේ රුසියානු මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර සිවිල් වැසියන් සහ නිර්නානාමක යටිතල පහසුකම් ආරක්ෂා කිරීමයි. රුසියානු ආක්‍රමණයේ ප්‍රතිචාර වශයෙන් යුරෝපීය රටවල් තමන්ගේම ආරක්ෂාව ශක්තිමත් කරන ආකාරය මෙන්ම යුක්‍රේනයට සහාය දක්වන ආකාර මෙයින් පෙන්නුම් කරනවා. ඒ වගේම යුරෝපීය සංගමය අවසානයේ යුරෝපයේ එක්සත් ජනපද හමුදා ප්‍රතිස්ථාපනය කළ හැකි ඒකාබද්ධ හමුදා බලශක්ති නිර්මාණකරණය කිරීම ගැන පවා සාකච්ඡා කරමින් සිටි. තවද මහද්වීපයේ වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා බටහිර ලක්ෂයක් දක්වා හමුදාවට යෝජනා කරලා තියෙනවා. අනාගත රුසියානු තර්ජන වලින් යුරෝපයට ආරක්ෂා වීමට හැකි විය යුතු බවට අවධානය වන කනස්සල්ල මෙය අදහස පිළිබිඹු කරනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්ස් පැවසුවේ යුක්‍රේනය සහ එහි සහචරයන්ගෙන් ආලෝකයේ සැලැස්මකට එකඟ වී ඇති බවත් එය දැන් සැබවින්ම සාමයමයට අවශ්‍ය බවත් පෙන්නුම් කිරීමට රුසියාවට පෙන්නුම් කිරීමට කටයුතු කරලා තියෙනවා. තවද සැලැස්ම යටතේ යුක්‍රේනයේම හමුදා පළමු ආරක්ෂක වළලු ලෙස පවතිනු ඇති අතර සහාය දක්වන රටවල් 35ක සංවිධානයක් යුක්‍රේනය ආරක්ෂා කර ගැනීම සඳහා සහභාගී කිරීමට උපකාරී වනු ඇත. කෙසේ වෙතත් දැඩි සටන් තමන්ට පවතින බැවින් සාමය මේ වන විට මෙම යුද්ධය අවිනිශ්චිතතාවයකට පත් වෙලා තියෙනවා.
එන වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේ වීඩියෝ එකකින් හෙටත් හම්බෙමු. එතකන් අපේ Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ එක හිතරන බලාගෙන share කරලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාගෙන නමතක් කරන්නත් එපා. අපි හෙටත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකම් goodbye.